උදා වුණ මේ අද දවසත් ගෙවී ගියපු හැම දවසක් වගේම සතුටෙන් ප්‍රබෝධයෙන් ගෙවන්න පුළුවන් වෙන්න කියලා අපි හැමෝම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. හරිත වර්ණයෙන් යුක්ත මේ පසුබිමේ ශ්වේත වර්ණයෙන් පිපිලා තියෙන මේ ඇක්ටේරියා මල් ටික දැක්කම පුදුම සතුටක් සැනසුමක් දැනුනේ මගේ හිතට. ඒකමයි මේ පිළිබඳ විස්තරයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ. අවම නඩත්තුවක් යටතේ හදාගන්න පුළුවන් මේ ඇක්ටේරියා හොයාගන්න හරිම පහසුයි. කුරු ඇක්ටේරියා එක නම් අඩු මුදලකට පළතවන් වලින් ගන්න පුළුවන්. ඔන්න කාර්යබහුල කෙනෙකුට නම් හරිම වටිනවා මේ පැල ටික ගෙදර හදාගත්තොත්. මෙහි සුවඳට ආකර්ෂණය වෙලා එන සමනලුත් මුළු මිදුලටම ගේන්නේ හරිම ලස්සන සිරියාවන්ත පෙනුමක්. ලොකු මිදුලක් නම් තියෙන්නේ බිම හිටව ගන්න. පොඩි මිදුලක් නම් මේ වගේ පෝච්චිවල හදාගන්න. පැල දෙක තුනක් තිබුණොතින් පාඩුවක් වෙන්නේ නම් නැහැ කියලා දැනුණා මට. ඒක නිසා මමත් හිතාගෙන ඉන්නවා පෝච්චිවල මේන් පැල දෙක තුනක් තව හදාගන්න. ලබන අවුරුද්දේ ජනවාරි වෙනකොට අපි හැමෝගෙම මිදුල්වල ඇක්ටේරියා ගහක් හැදිලා ලස්සනට මල් පිපේවි නේද එහෙනම්. ඔන්න තව චුට්ටකින් එනවද මාත් එක්ක ගමනක් යන්න. ඊට කලින් මෙන්න මේ ලස්සන දසුන බලන්නකෝ. මේ කුරුළු පැංචු දෙන්න ඉපදුනේත් මගේ මිදුලේ. හැදී වැටෙන්නෙත් මගේ මිදුලේ. මේ මට සතුටු වෙන්න පුළුවන් තවත් කරුණක්. දන්නවද ඒ ඇයි කියලා? මේ සතුන්ට ජීවත් වෙන්න පුළුවන් විදියට මගේ අත් දෙකෙන්ම මම මේ පරිසරය නිර්මාණය කරලා තියෙන නිසා. හිතට දැනෙන්න ජීවමානයෙන් පිරුණු පරිසරයක් හදන්න කැමති ඔයා වෙනුවෙන්මයි මම මේ වීඩියෝස් අරගෙන එන්නේ. ඔයත් කැමති නේද? එහෙනම් අද ඉඳන්ම වැඩ පටන් ගන්න. ලස්සන ආකර්ෂණීය පරිසරයක් දැක බලා ගනිමින්ම තව ටිකකින් අපි වැඩ පටන් ගනිමු. මේ අකුරැස්ස ප්‍රදේශයේ පිහිටි ලස්සන ගම්මානයක්. මේක ලිඳක් නෙමෙයි, උල්පතක්. මෙතනින් මේ විදියට සෑහෙන වතුර උනනවලු. නෑමට පහසු වෙන්නලු ගම්වාසීන් විසින් මේ විදියට මෙතන හදලා තියෙන්නේ. ගොඩාක් ලස්සන දේවල් දැක්කත් පුංචි ප්‍රමාණයක් තමයි මට වීඩියෝ කරගන්න පුළුවන් උනේ. අපේ රටේ මේ වගේ ලස්සන තැන් කොච්චර තියෙනවද? මේ වීඩියෝ එක බලන මගේ ආදරණීය යාළුවා, ඔයාට පුළුවන් නේද? ඔයා ගමක ජීවත් වෙන කෙනෙක් නම් ඔයාගේ ගම ගැන පුංචි විස්තරයක් අපිත් එක්ක බෙදා ගන්න. කාර්යබහුල ජීවිතයක් ගෙවමින් නගර ජීවත් වෙන මගේ ආදරණීය යාළුවෝ, ඔයාලත් ආසයි නේද මේ වගේ ලස්සන ගම්මානවලට? ඔයාගේ දරන අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි සටහනක් ලියලා තියන්න අමතක කරන්න එපා. ඉතින් මේ නිවි සැනසුණු සබාදහම හැමදාමත් මේ විදියට ලස්සනට පවතින්න කියලාමයි මගේ ප්‍රාර්ථනාව. මේ වටිනා අවස්ථාව නැවත ජීවිතේ කවදාවත් එන්නේ නැහැ කියලා දන්න නිසාම ඒකත් හරි සතුටෙන්ම විඳගෙන ඔන්න අපි ඇවිදගෙන ආවා. ඒ එනකොට මෙන්න මේ මල් ටික අපිට අතරමඟදී හම්බ වුණා. දන්නව නේද මේ මලේ නම මොකද්ද කියලා? ලොලිපොප් කියන නම තමයි මේ මලට තියෙන්නේ. කිසි කෙනෙක්ගේ නඩත්තුවක් නැතුව හරිම ලස්සනට හැදිලා තිබුණු මේ මල් ටික දැක්කම ඇත්තමයි මට හරි මාස හිතුණා. ඇතුළට වෙන්න ඕනතරම් තිබුණු නිසා පුංචිම පුංචි අත කෑල්ලක් මම බිඳගත්තා. මගේ මිදුල මේ මල් වලිනුත් සරස ගන්න. මේ ස්වභාව දාමට හදවතින් ස්තුතිවන්ත වෙලා අපි ආවා අපේ ගෙදරට. නිවාඩු පාඩුවේ සූදානම් වෙමු නේද? ගෙනාපු පැල ටික හිටව ගන්න. අද දවසේ ඔයාගේ මිදුල වෙනුවෙන් මොනවද ඔයා කරන වැඩ? මට නම් කරන්න වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් බලාගෙනම ඔයාට පුළුවන් ඔන්න ඔයාගේ වැඩ කොටසත් පටන් ගන්න. මතු පිට පස් වැලි කොම්පෝස්ට් මිශ්‍ර කරපු පස් මාධ්‍යයක මේ සියලු වතු කැබලි මං හිටව ගන්නවා. සෙලවෙන්නේ නැති වෙන්න පැල වෙනකන් හැවනේ තියලා තියන්න ඕනේ. පැලයේ ඉදිරි කාලය ගැන කතා කරනවා නම් මේකේ උඩට එන පුංචි තලු කඩලා තියාගත්තට පස්සේ එන අතු ප්‍රමාණය වැඩි වෙනවා. ඒන් මේ ගහ ශක්තිමත් වෙලා ලස්සන පඳුරක් ලෙස අපිට හදා ගන්න පුළුවන්.
උදේ කාලේ අවුව වැටෙන තැනක පමණක් හිටව ගන්න. තද අවුව සැරට මල් ටික පිච්චෙන්න පුළුවන්. තාප්ප අයින දිගටත් ගහක් වටේටත් පේමන් ටික අයින දිගටත් හරිම ලස්සනයි මේ පඳුරු ටිකක් හදාගත්තා නම්. මල් හැදෙන්න දාන්න ඕන පොහොර ගැනත් හැදෙන ලෙඩ රෝග ගැනත් පැලේ ලොකුණ දවසක අපි කතා කරමුකෝ. තද කොළ පාට ලොකු පත්‍ර අතරින් දීප්තිමත් කහ පැහැති මලක් උඩට ඉස්සිලා අපේ මිදුලේ හැදිලා තියෙනකොට ඇත්තමයි කොච්චර ලස්සනද කියලා මේ මොහොතේ මට මැවිලා පේනවා. ඔන්න දැන් පැල කරගන්න ඕන විදිහේ විස්තරය මම කිව්වා. පුංචි අත කෑල්ලක් හොයාගත්තොත් මේ සතිය තුනම හිටවලා ආරක්ෂිත තැනක තියලා තියන්න. අපි දෙන්නටම පුළුවන් එතකොට එකම කාලයකදී ලස්සන මල් පැංචියෝ ටිකක් බලා ගන්න. වහින කාලවලදී මගේ මිදුලේ මෙන්න මේ වගේ චූටි හතු ගොඩක් හැදෙනවා. මේ වැඩි හතු වෙන්න ඕනේ. ඔයාලගේ මිදුල්වලත් මේ විදියට හැදෙනව ඇති නේද? හරිම ආසයි නේද මේ විදියට හැදිලා තියෙන දෙක්කාම. වසක් විසක් නැතුවම මහ පොළවෙන් නොමිලේම හැදෙන සම්පත් තමයි මේ අපිට. මහ පොළවට වුණත් ගහට ගොලට වුණත් මට මේ ලබා දෙන හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න දෙපාරක් නම් මං හිතන්නෙම නැහැ. ස්තුතිවන්ත වීම ජීවිතයේ කොටසක් කරගත්තම ඒක අපිට ලොකු ශක්තියක් වෙනවා. දැක්ක නේද? කැමට ගන්න ඕන නිසා ගොටුකොළ ටික මං ආරක්ෂිතව හදාගෙන තියෙන විදිය. මේ ගේ ඉස්සරහා හතවාරිය පඳුරක් මෙතනක් තියෙනවා. ගේ පිටිපස්සේ මීට වැඩිය ලොකු පඳුරක් තියෙනවා. ඉතින් මං එයාටත් ආරක්ෂාකාරී ලෙස යන්න ඉඩ සලස්සලා දීලායි තියෙන්නේ. ඉඩකඩ තියෙන පෝච්චි වල අනිවාර්යෙන් මම අමු මිරිස් තක්කාලි නම් හදනවමයි. ඒ පිළිබඳ විස්තර මගේ පරණ යාළුවෝ නම් දන්නවා. පුංචි ඉඩකඩක තමයි මම මේ දේවල් කරන්නේ. මීට වැඩිය ලොකු ඉඩක් තියෙන ඔයාට නම් මේ දේවල් මීට වැඩිය හොඳට කරන්න පුළුවන්. මෙතන තියෙන අමු මිරිස් බණ්ඩක්ක පැල වෙන පෝච්චියක හිටව ගන්න ඕනේ. මේ සැරේ නම් ඒවා හොඳට හදා ගන්න ඕනේ. මේ මම වඩාත් පිරිසිදුව තියාගෙන ඉන්න ගේ පිටිපස්ස කොටස. ඉතින් මේ නිවිති වෙල බිම ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට පෑගෙන්නෙත් නැහැ. ඒක නිසා බය නැතුවම ආහාරයට ගන්න පුළුවන්. ගොඩාක් අයට හදා ගන්න අමාරුයි කියන කරපිංච පැලත් මෙතන තියෙනවා. ඉතින් කරපිංච පැලවලට අනිවාර්යයෙන්ම මාළුව හොදලා ඉවත් කරන වතුර තියනවා නේද? සීතල ගියාට පස්සේ ඒ වතුර ටිකක් කරපිංච පැලේට දාන්න. කැපි ඉවත් වෙන කොටස් ඒ හරියම චූටි වලක් අරලා මුල් වලට හානියක් සිදු නොවන පරිදි එතනින් දාලා ආයි පස් චුට්ටකින් වහලා තියන්න. කරපිංච ගහට ඒව ගොඩක් පෝෂණීයයි. මේ ටිප්පටු අපි ගොඩක් දවස් මෙයාගෙන් පළදාව නෙලා ගත්තා. ඉතින් දැන් එයා චුට්ටක් වයසට ගිහිල්ලා. ඒක නිසා පොඩි කප්පාදුවක් එහෙම දීලා පෝෂණයක් දීලා එහෙම තියෙන්නේ. තව ටික දවසකින් එයා තව ටිකක් සරසාරව හැදේවි. යාළුවෝ කීප දෙනෙක් මගෙන් ඇහුවා තනකොළ ටික කොහොමද මෙච්චර ලස්සනට තියාගන්නේ කියලා. ඉතින් ඒකට පිළිතුරු තමයි මේ දෙන්න යන්නේ. ළඟදිම තනකොළ කපන්න තමයි අපි සූදානම් වෙන්නේ. ලස්සන තනකොළ ටික පරිස්සම් කරගන්න ඕන නිසාම. මම කරන්නේ ඉස්සෙල්ලාම වල් තනකොළ සියල්ලම උගුල්ලා දානවා. ඒ උගුල්ලන එක තනකොළ ගහක්වත් තැන තැන මම දාන්නේ නැහැ. හැම තනකොළ ගහක්ම අර වගේ භාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ පෑගෙන්නවත් නැති ස්ථානයකට තමයි දාන්නේ. ඒ සියලු දේ ඒ විදියට මම කරන්නේ බීජ පැතිරීම වළක්ව ගන්න. කකොල් වලට පෑගුණොතින් කකොල් වලින් ආපහු බීජ තනකොළයටම එන්න පුළුවන්. සමහර තනකොළවල බීජ තියෙනවා කියලා අපි දන්නවනේ. ඒ බීජ ටික පැතිරුණොතින් තනකොළ සවුත්තු වෙන එක වළක්වන්නම බෑ. වෙහි ජලයෙන්ම පමණ පෝෂණය වෙන මේ තනකොළ ටික ආරක්ෂා කරගන්නේ එහෙමයි මම. අපි වෙනුවෙන්ම ස්වභාව දහමට ආදරෙන් නිර්මාණාත්මක ලස්සන පරිසරයක් ගොඩනගමු. ඒ වෙනුවෙන්ම තවත් ඉරිදාවක උදෑසන 6ට අපි හමු වෙමු. අදට සමු ගන්නවා ඔයාලට ගොඩක් ආදරෙන්.